ඉතින් කොහොමද යන්නේ නැද ඔයගොල්ලන්ට? අද මම ඉන්නේ මගේ එලිමහන් වගාවේ බ්‍රැකට් වල ඉඳලා තියෙන පළ තියෙන තවානේ. මේ දවස්වල සෑහෙන පායනවා. පායනකින් කුමිහානි පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. මොකද පායනකොට තමයි කුමිහානි වැඩිම වෙන්නේ. මගේකෙත් මට සති එකමාරක් විතර බලන්න බැරුණා පොඩ්ඩක් වැඩ වැඩි වෙලා. ඒකෙන් මට පළ දාන්න යන්න එන්න බැරි වුණා. ගෙදර කට්ටිය තමයි පොඩ්ඩක් මේක බැලුවාට ඒ කට්ටිය බැලුවට කුමිහානි ගැන එහෙම පොඩ්ඩක් බලලා තිබ්බේ නෑ. ඒකෙන් කුමිහානිය කැල්ල තියෙන මේ දවස්වල ගොඩක් කට්ටියට තියෙන ලොකුම කුමිහානියක් වෙලා තියෙනවා. මෙන්න මේ කොළ දැල්ල පිච්චෙනවා. දැල්ල පිච්චිලා නිකන් ගහ අංග විකල වගේ වෙලා තියෙනවා. මේකට හේතුව මැස්සෙක් ඉන්නේ. මැස්ස අපිට හැට බලා ගන්න වෙන්නේ නැහැ. මොකද මු ඉන්නේ පොළොව යට ඉඳලා හැංගිලා රැට එහෙම ඇවිල්ලා තමයි මේ ගහේ මේ යුසටි කුරා බීලා ගහ මේ විදිහට කරන්නේ. අද මම ඒකට බෙහෙතක් කරන්න අද මම කියන්නේ පළවෙනි බෙහෙත කරා මම. පළවෙනි පාර මම ඇබමැක්ටින් යෙදුවේ. දැන් ඇබමැක්ටින් යොදලා දවස් 5ක් වෙනවා. මේ 5 වෙනි දවසේ යන්නේ. අද අනිත් බෙහෙත් එක දැන් යොදන්න හදන්නේ. මම ඔයගලට පෙන්නන්නම් පළවෙනි පාර බෙහෙත් එක යෙදුවට පස්සේ ගහේ තියෙන තත්ත්වය රෝග ලක්ෂණ ටික ඔක්කොම පෙන්නන්න. බලමුද වීඩියෝ එක. ඉවරනකම් බලන්න අනිවාර්යෙන් ඔයගලට වටිනවා කියලා මම හිතනවා. හරි. මේ තියෙන්නේ එහෙම ලෙඩ වෙච්ච ගහක කරලා බාන්නේ ගහ හැදුණු කරලෙත් හැටි. කරලත් නිකන් අර චවුත් වෙලා ගිහලා අංග විකලම වෙලා ගිහිල්ලා. ඒකට හේතු සතා තමයි මම මට ගහක් පෙන්නන්නම්. මේ තියෙන්නේ. මෙන්න බලන්න ගහ. ඔකට වෙන්නේ දැල්ල පිච්චිලා ගිහිල්ලා. දැල්ලක් ඇත්තෙම නැතර. මේ දැනට මීට වඩා සැරටම තිබ්බ මම අර පළවෙනි පාර ඇබමැක්ටින් එක යොදපු හින්දා දැන් ටිකක් සතායනක අඩු වෙලා තියෙන. දැන් මේ කරල් මෙච්චරයි ලොකු වෙන්නේ. මීටර ලොකු වෙන්නේ නැහැ. මේ කරල් නම් ගන්නම දෙයක් නැති වෙලා තියෙන්නේ මේ. ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි මේක. ගොඩක් කට්ටිය මම දැක්ක Facebook එකේ අහලා තිබ්බා. අන්නක තමයි හේතුව. මෙහෙම වෙච්ච එකෙන් මට මේ පාර සෑහෙන ලොකු පාඩුවක් වෙන්නේ. එන වෙලාව කරල් හැදීගෙන ආව විතරයි. ඔය දැන් ගස් පොඩ්ඩක් කොළ පාටලා තියෙන්නේ. පළවෙනි බෙහෙත් එකෙන් පොඩ්ඩක් පාලනය වෙලා තියෙන්නේ. අර දෙවෙනි බෙහෙත් එක චොදන්න ඕන අපි. නැති වුණොත් අන්නත්තර වෙනවා. උටම් පෙන්නන්න හොඳටම තාමත් ලෙඩේ තියෙන ගහක්. මෙන්න බලන්න. මේ ගහේ හැටි. දලු ඔක්කොම ගණ්ඩම දෙයන්නේ. හැදීගෙන නේවත් විනාශ කරලා යන්නේ. දැන් මේ අලුතෙන් දාපු දැල්ලා මේ කොඩ වෙලා ගිහිල්ලා තියෙන්නේ. සමහරක් මේකට වැඩිපුර දන්න වැඩි කට්ටිය කියන මේක මේ වෙන මොකක් හරි යන්නේ කියලා නෑ. මේ තියෙන කුමිහානියම මගේ අත්දැකීමෙන් මම කියන්නේ. හැම පාරම මට මේක එනවා කොහෙන් හරි එලිමහන් වගාවේදී. මෙදී ඔයගොල්ලෝ හොඳටම බලාගන්න එක මෙන්න මේ වගේ. දැන් අපි පැල හිටෙව්වත් පැලත් සාමාන්‍යයෙන් මාසයක් දෙකක් වෙනකොට මෙන්න මේ වගේ වෙලා තියෙනවා. මේ වෙන්නේ කෘමියගේ හානිය වෙන්නේ. මේ හානියත් එක්ක මේ පානක් වෙලාවට කූඩිත්තොත් එනවා. කොළයට ඉන්නේ අර ඩොට් මම කලින් පාරේ ටිකක් දාලා ඇති. කූඩිත්තත් ආවත් එනවා තවත් වැඩි සැර වෙනවා. මෙන්න මේ පාර කරල් හැදිගෙන දැන් මේ කරල් ඔක්කොම බාල වීගෙන ඉන්නේ. මොකද මේ මැස්ස ගහේ තියෙන සාරේ ඔක්කොම උරා බීලා තියෙන්නේ. මේ කොළත් පොඩ්ඩක් කහ වෙලා තියෙනවා. මේ පොඩි පෝෂණ වුණතාවයකුත් තියෙනවා. ඒ ඉතින් එන පෝෂණෙත් මේ ගහට හම්බ වෙන්නේ නැහනේ. ඔක්කොම මේ සත්තු උරා බිව්වට පස්සේ ඉතින් ගහට ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහනේ. එලිමහන් වගාව ලේසිය කියලට එලිමහන් වගාව තමයි පොඩ්ඩක් අමාරු. මොකද සත්ව හානි වැඩි.
අනික මම දැන් වට කරලා තියෙන එකත් වට කරලා තියෙන්නේ එක සාරියක් උසනේ. ඒ නඩි තරක් 5ක් වගේ උසනේ තියෙන්නේ. එතකොට ඕන සතේට පියඹලුණත් එන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකයි වගාබිම් පිරිසිදු තියාගන්න කියන්නේ, කෘමිනාශක ටික හරියට යොදන්න කියන්නේ. දැන් අපි ස්වභාවික හදන කෘමිනාශක තියෙන. ඒ වලින් කරන්න බෑ, මේක නවත්තන්න බෑ. අපිට පුළුවන් ස්වභාවික හදන වලින් පුළුවන් පාලනයක් කරන්න විතරයි. කියන්නේ එන එක නවත්ත ගන්න විතරයි. එහෙම කතන්දරයක් තියෙන්නේ. එන්න කලින් නම් ඒ ඕන තරම් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එන්නේ නැතුව තියාගන්න. දැන් ආවට පස්සේ මේ මෙච්චර හානියක් වුණාට පස්සේ නම් ස්වභාවිකව මම නම් හිතන්නේ ස්වභාවික ක්‍රම ඇති. ඉතින් ඉස්සර කාලේ නම් ගොවි මහත්තුරු දන්නෝවා. දැන් ඒව දන්න තරම් ගොවි මහත්තුරු නෑ. ඇත්තම කතාව. කවුරුත් දන්නේ කිමිකල් ගැන විතරයි. කොටින්ම මේ ගොවි ජනකට ගියත් ඒ කට්ටිය දන්නේ කිමිකල් ගැන විතරයි. මොකද ස්වභාවික දෙයක් නම් මට නම් මං ඇහුවා දන්න තරමින් නෑ. අපි ඉතින් අනික මෙහෙමයි. අපි වාණිජ වගේකින් ආදායමක් ගන්න බලන්නේ කරන්නේ. ස්වභාවිකව හදලා පොඩ නවත්ත ගන්න පුළුවන් ගස් 10ක් වගේ නේ. ගස් ගොඩක් තියෙනකොට වැඩේ කරන්න අමාරුයි. ඒකෙන්ද කිමිකල් එකක් ඉතින් යොදන්න වෙනවා. යන පළවෙනි පාර මැට්නේ යදුවා, දෙවෙනි පාර යොදන එක මම දැන් පෙන්නන්නම්. ඒකත් යදුවට පස්සේ ඊළඟට පෙන්නන්න රිසල්ට් එක කොහොමද කියලා. හරි. මම අද ඇබ්මැක්ටින් වලින් පස්සේ භාවිතා කරන්නේ මෙන්න මේක. ඉන්ඩලොක් පීට් කියන මේ කිමිකල් එක. මේක පොඩ්ඩක් විස වැඩි. ඒ තංක 4 යටට තියෙන්නේ. මේක ලික්විඩ් එකකුත් තියෙනවා. ලික්විඩ් එක උනක් ගන්න පුළුවන්. නැත්නම් මේ පැකට් එකක් ගන්න පුළුවන්. මේක අනිවාර්යෙන් භාවිතා කරද්දී උපදෙස් ටික කියවන්න. මේක විස වැඩි හොඳ. පේනවනේ. මේකේ තියෙනවා දිය කරන්න ඕන විදිය. දැන් මම ගියතින්නේ ග්‍රෑම් 2.5යි. මේක 10 ටැංකියට මේ පැකට් එකම දාන්න ඕන. නැත්තම් අපිට අවශ්‍ය ගාන දිය කරලා ගන්නත් පුළුවන්. ඒකට මේ වගේ කිරලා ගන්න වෙනවා. මේ කිමිකල් එක දැන් දිය කරලා මේ උදේවරුේ ඉන්නේ. උදේවරුේ 10 වෙන තව 10ට කලින් ගහන්න ඕන. තව පැයක් විතර තියෙනවා. ඒකින් තමයි මට අවුව නම් තියෙන සැරටම අවුවත් එක තමයි මේ මිහානි වැඩිලා තියෙන්නේ. අවුව ඇතුවත් බෑ නැතුවත් බෑ දිනවා. එහෙනම් අපි මේක දැන් අරගෙන කපලා ගත්තම හරි. මතක තියාගන්න මේක පොඩි ළමයින්ගෙන් නම් ඈඩ් කරලාම තියන්න ඕන. මේ සෑහෙන විසයි. පෙන්නන්න. මේකේ කුඩු එකක් තියෙන්නේ.